ආයුබෝවන් අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකකින් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම භයානක බවුන්සර් කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා බරපතල තුවාල ඇති කර ක්‍රීඩකයන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කළේය. එසේනම් රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. අංක 15. ඔබ බොහෝ විට බවුන්සර් වලින් හිස්වැසුම් කෙඩී යන ආකාරය දැක ඇති. නමුත් මෙම ක්‍රීඩකයාගේ මුඛයෙන් දත් වෙන් කළ බවුන්සර් එකකි. 2008 වසරේදී එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් තරඟයක් පැවැත්විණි. ඩැනියල් ෆ්ලින් නවසීලන්තය වෙනුවෙන් පන්දෝඩ පහර දෙමින් සිටියේදී ජිමි ඇන්ඩර්සන්ගේ බවුන්සරයක් පිතිකරුවාගේ හිස්වැස්මේ ග්‍රිල් හරහා ගොස් ඔහුගේ මුහුණේ කෙලින්ම වැදුණු අතර එම නිසා පිතිකරුවාගේ දත් කැඩී ගියේය. Hit in the helmet. I don't think it was that short. He was trying to make a pull shot, but it's a surprise. Oh no, there's blood there. Flynn's got hit in the mouth. There's no doubt about that. The young man. අංක 14. මේ බවුන්සරය නිසා පිතිකරුවාට වුණ දේ බලන්න. Oh, that's going a nasty one. That's nasty. Through the helmet. And he's in a bad way. Unfortunately. මෙම තරඟයේ 2002 වසරේ පර්ත්හිදී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අතර ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී විසින් එංගලන්ත ක්‍රීඩක ඇලෙක්ස් ටියුඩර් වෙත යවූ මෙම බවුන්සරය ඇලෙක්ස් ටියුඩර්ගේ ඇසට කෙලින්ම වැදුණු අතර එම නිසා ඇලෙක්ස් ටියුඩර් දරුණු ලෙස තුවාල ලැබිය. මෙය ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය වූ අතර මෙම බවුන්සරය ඇලෙක්ස් ටියුඩර්ගේ වෘත්තීය ජීවිතය තරඟ 10කට පසුව අවසන් කළේය. අංක 13. බොක්සිං තරගවලදී නොකවුට් ගැන බොහෝ විට කතා කරනු ලැබේ. නමුත් මේ ක්‍රිකට් පිටියේදී ක්‍රීඩකයෙකු දවා දැමූ බවුන්සරයක් වූ අතර නොකවුට් එක සිදු වූයේ ක්‍රීඩකයා ඔහුගේ පාදවලින් නොව ස්ට්‍රෙචරයක් මත පිටතර යන ආකාරයටය. මෙම තරඟය 1994 දී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් පිටියේදී පැවැත්විණි. මෙහි තුවාල ලැබූ ක්‍රීඩකයාගේ නම පීටර් කර්ස්ටන් වන අතර මෙම මාරාන්තික බවුන්සරේ යවූ පන්දු යවන්නා වූයේ ග්ලෙන් මැග්‍රාත්ය. මැග්‍රාත්ගේ පන්දුව නිසා කර්ස්ටන්ගේ දැස් වැසී ගියේය. පන්දුවේ බලපෑම කෙලින්ම ගියේ කර්ස්ටන්ගේ පැත්තේ මොළයටයි. ඔහු ඉතා වේදනාවෙන් බිම ඇදගෙන වැටුණේය. Oh dear, he's down and out. That's a nasty one. Didn't move either way, just stood there, Peter Kirsten. That is a nasty blow. Glenn Maguire looking away. It's a sad moment for both batsman and bowler here, but that was poorly played, but it was certainly a very sharp delivery. Poorly played. This is a nightmare delivery. අංක 12. මෙම තරඟයත් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර 2014 වසරේදී දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් පිටියේ පැවති ටෙස්ට් තරගයක් විය. මෙම තරඟයේදී මිචෙල් ජොන්සන් විසින් යොමු කළ පන්දුව කෙලින්ම පිතිකරුවා වූ රයන් මැකන්ගේ කනෙහි වැදුණේය. පැයට කිලෝමීටර් 148ක වේගයෙන් පැමිණ මෙම බවුන්සරය නිසා පිතිකරුවාගේ කනෙන් ලේද ගලා එන්නට විය. In the mid-wicket region. Oh, that's nasty. Goodness me, that's a nasty blow. That is not good at all. Ryan McLaren has taken a shocking blow here. The Australian players have gone to him straight away. They've signalled to the change room also to get the medical staff out straight away. It's Brandon Jackson rushing out straight away. Obviously a bit of a split around the ear area. අංක 11. ඔයා දන්නවා ඇති බ්‍රැන්ඩන් මැකලම් ක්‍රිකට් ඉතිහාසයේ නිර්භීතම පිතිකරුවෙක් බව. ඔහුට 150කට වැඩි වේගයෙන් යවන ලද පන්දුවලට පවා පිටතර ගොස් පහර දිය හැකි බව. නමුත් මැකලම්ගේ නිර්භීත විලාසයට පවා බ්‍රෙට් ලීගේ මෙම බවුන්සර් පන්දු ඉදිරියේ කිසිවක් කරගත නොහැකි විය. Brett Lee. That's a sure one. It's hit him. Sconed him right in the grill. And there might even be a bit of blood, and there is. Yeah, that's nasty. That's cocked him in the nose and පැයට කිලෝමීටර් 140කට වැඩි වේගයෙන් පැමිණි බවුන්සරයට 6ක් ගැසීමට මැකලම්ට අවශ්‍ය විය. නමුත් පන්දුවේ ඉහළ ඉපිලීම නිසා මැකලම්ට පන්දුව මගහැරුණි. පන්දුව කෙලින්ම ඔහුගේ මුහුණේ වැදුණි. පන්දුව හිස්වැස්මේ ග්‍රිල් වල වැදුනේ නැත. ඒ වෙනුවට මෙම පන්දුව ග්‍රිල් හරහා ගොස් මැකලම්ට කෙලින්ම වැදුණු අතර මෙම බලපෑම නිසා මැකලම්ගේ මුහුණෙන් ලේ ගලන්නට විය. අංක 10. මේකත් භයානික බවුන්සරයක්.
මේකෙදී පිතිකරුවාගේ ප්‍රතිචාරයෙන් ඔබට ඒක ඊතරම් දැනෙන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ බවුන්සර් එකත් හරිම භයානකයි. මොකද මේ බවුන්සර් එකත් හෙල්මට් එකේ ග්‍රිල් එක හරහා ගියා. ඒකේ බලපෑම කෙලින්ම පිතිකරුවාගේ නළලට වැදුනා. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ ටෙස්ට් තරඟයේදී ජස්ප්‍රීත් බුම්රා විසින් මේ බවුන්සර් එකේ ඇව්වා. මේ පන්දුවේ අඩු ඉපිලීම නිසා අගාර්ට ප්‍රතික්‍රියා කරන්න වැඩි කාලයක් ලැබුණේ නැහැ. බෝලය ඔහුගේ හිස්වැස්ම හරහා ගිහින් කෙලින්ම ඔහුගේ නළලට වැදුනා. Oh, goodness gracious me. Wow. That is a nasty blow. That has hit him right on the grill. You can see his expression. He is quite shocked by that. Let's have a look and check out this length. Thank goodness for grills on helmet. අංක 9 මේ වීඩියෝ එක හදනකොට මට හිතුනේ හෙල්මට් එකේ මේ හිඩස ඒක බෝලට වඩා පොඩියට තියාගත්තේ නැත්තේ ඇයි කියලා. මොකද හැම වෙලාවෙම බෝලේ මේ හිඩසෙන් ඇතුළට ගිහින් පිතිකරුවාගේ මූණට කිලිම්බ වදිනවා. දැන් මේ බවුන්සර් එක බලන්න. Square leg now. He's sticking another one on. Actually, that's nasty. That's crashed into his head, I think. Visor just managed to find the gap between the bars and the top of the helmet. Stuart Broad that leaves the field. අංක 8 පරිපූර්ණ බවුන්සරයක් යනු කුමක්ද යන්න පිළිබඳ නිර්වචනය මෙම බවුන්සරය ඔබට පැහැදිලි කරනු ඇත. Oh dear, that's out. That is out, surely. What a delivery! What a delivery! කෙතරම් භයානක පන්දුවක්ද? ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟයකදී ශ්‍රී සාන්ත් මෙම බවුන්සරේ ජැක් කලිස්ට ඇව්වා. මෙම බවුන්සරේ දිශාව ශරීරයේ මත වූ අතර එහි උසද ඉතා අපහසු විය. එම නිසා පන්දුව සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කළ නොහැකි එකක් විය. ජැක් කලිස්ට මෙම පන්දුවට නිසි ලෙස ක්‍රීඩා කිරීමට හෝ එය නිසි ලෙස අත්හැර දැමීමට නොහැකි විය. මෙම පන්දුව කලිස්ව අමානුෂික ලෙස අසමතුලිත කර කෙලින්ම පන්දුරකින්නා අතට ගියේය. අංක 7 ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාර පහරක් වන පුල් පහර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින්ට හොඳ නමක් තියෙනවා. මොකද බොහෝ අය විශ්වාස කරන්නේ රිකී පොන්ටින්ට පුල් පහරේ හොඳම තාක්ෂණය තිබූ බවත් අනෙක් ක්‍රීඩකින්ට සාපේක්ෂව ඔහුට අමතර කාලයක් තිබූ බවත්ය. ඒ නිසා ඔහුට වේගවත් පන්දුවලදී පවා හොඳින් පුල් පහර එල්ල කිරීමට හැකියාව තිබුණි. නමුත් මෙම බවුන්සරේ හමුවේ පොන්ටින්ගේ තාක්ෂණය ඔහුට සහයන බැක්විය. Another helmet has been hit. All three Australian batsmen have now been hit. And he's been hit, but he's been hurt, captain. That hit him hard, let me tell you. ඒ පරිපූර්ණ බවුන්ස පන්දුවක් වූ අතර එහි වේගය පැයට කිලෝමීටර් 140 ඉක්මවා ගියේය. එය පැමිණි පැත්තෙන් එය ඇදගැරීම ඉතා අපහසු විය. පන්දුව සීමාවෙන් පිටතට දිස්සූ වහම පොන්ටින් ඔහුගේ දෑස් පන්දුවෙන් ඉවතට ගත් අතර පන්දුව ඔහුගේ මුහුණේ කෙලින්ම වැදුනි. ඉන් පොන්ටින්ගේ මුහුණේ විශාල කැපුමක් ද ඇති විය. අංක 6 මෙම බවුන්සරේ යවන ආකාරය හා පාකිස්තාන ක්‍රීඩක අසාම් ખાન එයට මුහුණ දෙන ආකාරයෙන් මෙම බවුන්සරේ මාරාන්තික බව හොඳින් පැහැදිලි වේ. අසාම් ખાන් මෙම පන්දුවට බය වූ බවත් පන්දුව ගැන කිසිදු අදහසක් නොතිබූ බවත් මෙම වීඩියෝ පටයෙන් හොඳින් පැහැදිලි වේ. That's flown through and hit him. Butler appeals, umpire gives him out. Aligned straight over leg stump. Bowled wide previously. This was just perfect. Bit of glove onto the shoulder. අංක 5 ස්ටීව් ස්මිත් සහ මානස් ලබුෂේන් යනු ඕස්ට්‍රේලියාවේ හොඳම ටෙස්ට් පිතිකරුවන් දෙදෙනෙක් යා. නමුත් 2019 දී මෙම පිතිකරුවන් දෙදෙනාම ජොෆ්රා ආචර්ගේ බවුන්ස මගින් අනතුරට පත්විය. ජොෆ්රා ආචර් මෙම තරගාවලියේදී ඔහුගේ ටෙස්ට් මංගල දර්ශනය ආරම්භ කළ අතර ඔහු යවූ මාරාන්තික බවුන්ස දුටු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තුළ බිය බොහෝ සෙයින් වැඩි විය. පළමුව මෙම තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයේදී ජොෆ්රා ආචර්ගේ මෙම බවුන්සර් එක කෙලින්ම ගොස් ස්ටීවන් ස්මිත්ගේ බිල්ලේ පිටුපසට වැදුනි. දැන් ස්මිත් වැටුණු ආකාරයෙන් ඕස්ට්‍රේලියානුවන්ට පිලිප් හ්යුජ්ගේ අනතුර සිහිපත් විය. නමුත් වාසනාවකට ස්මිත් ටික වේලාවකට පසු සිහිය ලබාගත් අතර කම්පනය නිසා
ක්‍රීඩාගාරයේ වෙත යවන ලදී. කම්පනයේ හේතුවෙන් ස්මිත්ට මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ නොහැකි විය. ඔහු වෙනුවට මෙම තරගයේ දෙවන ඉනිමට මානස් ලබුෂේන් ඇතුළත් විය. ඔහු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට කම්පන ආදේශකයක් ලෙස ඇතුළත් කරන ලදී. එය ලබුෂේන් වියේ මංගල තරගයේද විය. ඔහු තම පළමු පන්දුව ක්‍රීඩා කිරීමට පැමිණෙන විටත් ජොෆ්රා ආච පන්දු යවමින් සිටියේය. සහ ලබුෂේන් මුහුණ දුන් ප්‍රථම පන්දුවම ඔහුට අමතක නොවන භයානක බවුන්සරයක් විය. That's a heavy blow. He's up on his feet again. Oh no, that's straight in. That is zeroed in. අංක 4 මේ වීඩියෝ එකෙන් ආයෙත් වතාවක් බ්‍රිට්ලීගේ තවත් මාරාන්තික බවුන්සර් එකක් පෙන්වන අතර මේකේ පිටිකරු මලකඳක් වගේ පිට්ටනිය මැද වැතිරී ඉන්නවා. මේ තත්ත්වය ඇති කළේ බ්‍රිට්ලීගේ මේ මාරාන්තික බවුන්සරයයි. මෙම බවුන්සරයට මුහුණ දුන්නේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල් නම් පිතිකරුය. ඔහු බ්‍රිට්ලීගේ මෙම බවුන්සරීන් ඉවත්වීමට නෙමී සිටියේය. නමුත් පන්දුව කෙලින්ම ඔහුගේ හිස පිටුපසට වැදුණු අතර මෙම බවුන්සරය චන්ද්‍රපෝල්ගේ හිසේ වැදුණු වහාම ඔහු තනතීරුව මැදදී ක්ලාන්ත විය. ඔහු පසු කලක පවසන්නේ එය ඔහුට මරණාසන්න අත්දැකීමක් ගෙන දුන් බවයි. Hit him on the back of the helmet, he's down. Chandrapol is floored. Cracked him right on the back of the helmet. Lee is down there, the first man. Might just be unconscious here. අංක 3 දෙන්න අපි දකිනවා මෙතික් පිතිකරුවාගෙන් වෙඩිපුරම ලේ ගලන බවුන්සර් එක. ඔව්, ඒ බවුන්සර් එක යවන්නේ ඔබ අප කවුරුත් දන්නා යෝකර්කින් ලසිත් මාලිංග විසිනි. නමුත් මේ බවුන්සර් එක ඔහුගේ යෝකර් එකටත් වඩා මාරාන්තික විය. මේ බවුන්සර් එකට මුහුණ දුන්නේ රිලි රූසෝ නම් ක්‍රීඩකයා විසිනි. මේ බවුන්සර් එක ඔහුගේ හිස්වැස්ම තුලින් ගොස් ඔහුගේ සම ඉරා දැමිය. දැන් එවැනි වීඩියෝවක් වාදනය කිරීම සුදුසු නැහැ. නමුත් මේ ඡායාරූපය ඔබට පෙනෙනවා මාලිංගගේ පන්දු යැවීම නිසා රිලි රූසෝගේ මුළු මුහුණෙන්ම ලේ ගලමින් තිබුණු බව. Third time round he takes him on and it's not a good sight. That was quick from Lasit Malinga, the quicker of the bouncers. අංක 2 මේ බවුන්සරය ඉතාමත් දරුණු පන්දුවක්. ඒ වගේම මාරාන්තික පන්දු යැවීම සම්බන්ධයෙන් ඉහළින්ම සිටි ෂොයිබ් අක්තාර් තමයි මේ පන්දුව යවන්නේ. සහෝදරයා, පන්දුවක් 150කට වැඩි වේගයකින් ඔබට වැදුනොත් මොකක් වෙයිද? බොහෝ පිතිකරුවන් එවැනි අමානුෂික තුවාල ලබා ඇත. ගැරි කර්ස්ටන් ඔවුන්ගෙන් එක් අයකි. 2003 වසරේ පැවති මෙම ටෙස්ට් තරගයේදී ගැරි කර්ස්ටන් ෂොයිබ් අක්තාර්ගේ මේ බවුන්සර් එකට මුහුණ දීමට අසමත් වූ අතර පන්දුව කෙලින්ම ඔහුගේ ඇසෙහි වැදුනි. Oh goodness me, that is a nasty one. Wow, that is hit him. That is very nasty there. Shoaib Akhtar's down there very quickly. Mohan Khan is there as well. They're asking for the change room and that is not great. That is horrible for Gary Kirsten. ඒක කොච්චර දරුණු විදිහට සිද්ධ වුණාද කියනවනම් එයාගේ මූණෙන් ලේ ගලන්නත් පටන් ගත්තා. මේ ෆොටෝ එක බලන්න මේ බවුන්සර් එක එයාගේ මූණට කරපු දේ. අංක 1 මේ බවුන්සර් එකත් රාවල්පින්ඩි එක්ස්ප්‍රස් හෙවත් ෂොයිබ් අක්තාර්ගේ පන්දුවක් විය. ඕනෑම පිටිකරුවෙකු නම ඇසීමට පවා බියවන මේ පන්දු යවන්නාට අභියෝගයක් එල්ල විය. ශ්‍රේෂ්ඨ පිටිකරුවෙකු ඉදිරියේ සිටීම වෙනස් ආකාරයේ අභියෝගයක් විය. ෂොයිබ් අක්තාර්ගේ අභියෝගකරු වූයේ බ්‍රයන් ලාරාය. ඔහු ලොව ශ්‍රේෂ්ඨතම පිතිකරුවන් අතරින් අයකි. එහෙත් අක්තාර් ඔහුගේ භයානකම පන්දුව යොමු කළේය. That is a quick delivery. It's hit Lara. Now he got into an awkward position and he's in pain. This has hit him, I reckon, on the back of the head. You watch here, the way he reacts after being hit. It's an awkward position. It's missed the bat. It's just under his neck. The way he goes down, he knows he's in pain. ඒත් එක්කම අපි මේ වීඩියෝවේ අවසානයට එනවා. අපි මේ කතා කළේ ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම බවුන්සර් කීපයක් ගැනයි. තවත් අලුත් වීඩියෝවක් ගෙන එන බෙක් සමුගන්නවා. එතෙක් ඔබට ජය.